ඉතින් ඔයාලා වෙනද වගේම අදත් ආදරයෙන් පිළිගන්නවා චූටි බෝනික්ගේ රෙසිපි අපේ YouTube channel එකට. ඔන්න අද ඔයාලට මං කියලා දෙන්න හදන්නේ සැමන් කරියක් හදාගන්න විදිහයි. එහෙනම් ඉතින් අපි මුලින්ම බලමු මේ සාඩින් කරිය හදාගන්න අපිට අවශ්‍ය කරන දේවල් මොනවද කියලා. මුලින්ම මං අරගෙන තියෙනවා ලොකු සාඩින් ටින් එකක සාඩින්. ඒ වගේම තව මං අරගෙන තියෙනවා තක්කාලි ගෙඩියක් කෑලි කපාගෙන, ලොකු ලුණු ගෙඩි භාගයක් සිහින්ව කපාගෙන, ආමිරිස් කරල් 3-4ක්, රම්පෙසා කරපිංච ටිකක්, හීනියට කපාගත් සුදු ලුණු බික් ටිකක්, පොඩියට කපාගත් ඉඟුරු කෑල්ලක්. ඒ වගේම උකු පොල් කිරි ටිකකුත් අපිට ඕන වෙනවා. ඒ වගේම මිරිස් කුඩු ටිකක්, බැදපු 3-5 කුඩු ටිකක්, අබෑට ටිකක්, අවශ්‍ය තරමට ලුණු, උළුහාල් ටිකක්, ගම්බිරිස් කුඩු ටිකක්, අමු 3-5 කුඩු ටිකක්, ඒ වගේම තව කහ කුඩු ටිකකුත් අවශ්‍ය වෙනවා. මුලින්ම වළඳක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාගන්නවා. දැන් ඒකටම අබෑට ටිකත් ඒ වගේම උළුහාල් ටිකත් එකතු කරනවා. අබෑට ටික මේ විදිහට පිපිරීගෙන එනකොට කපාගත් සුදු ලුණු ටිකයි ඉඟුරු ටිකයි මේකට එකතු කරගන්නවා. දැන් මේකටම කපාගත් ලුණු ටිකත් එකතු කරලා මේ ටික වෙලාවක් තෙලේ ටෙම්පරාදු වෙන්න දෙනවා. ඒ ටික ටෙම්පරාදු වුණාට පස්සේ දැන් ඒකටම කපාගත් තක්කාලි, රම්පෙසා කරපිංචා, කපාගත් අවමිරිස් ටිකත් එකතු කරනවා. දැන් ඒකටම මිරිස් කුඩු තේ හැඳි 2ක්, බැදපු 3-5 කුඩු තේ හැන්දක්, අමු 3-5 කුඩු තේ හැඳි භාගයක්, ගම්බිරිස් කුඩු තේ හැන්දක්, කහ කුඩු තේ හැඳි කාලක්, ඒ වගේම රස අනුව ලුණු,
මේ ටික එකතු කරලා මේ සේරම ටික හොඳට කලවම් කරනවා. දැන් මේකටම වතුර ටිකකුත් එකතු කරනවා. ඔන්න මේ වෙලාවේදී මම මේකට සාඩින් ටික එකතු කරනවා. දැන් මේක මම පියනෙන් වහලා විනාඩි 2ක් 3ක් වගේ කාලයක් උයා ගන්නවා. විනාඩි 3කට විතර පස්සේ මම දැන් මේකට පොල් කිරි ටික එකතු කරනවා. දැන් පොල් කිරි ටික හිඳෙනකන් අපි මේ සාඩින් එක උයා ගන්නවා. ඔන්න එහෙනම් දැන් අපි උයාගත්ත සාඩින් කරිය හරි. ඉතින් මේ වෙලාවේදී අපිට පුළුවන් ලිප ඕෆ් කරගන්න. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත අපේ සාඩින් කරිය. ඔයාලත් මේ විදිහට සාඩින් කරියක් හදලා රස කොහොමද කියලා අපිට කියන්න. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම ඔයාලගේ යාළුවෝ අතර මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ තවත් කෑමක රෙසිපියක් අරගෙන මම ආයෙත් එන්නම්. ඔයාලට සුබ දවසක්.